Hello යාළුවනේ, welcome back to my YouTube channel. අද මම නංගිලා දෙන්නත් එකතු කරගෙන අයිස්ක්‍රීම් එකක් හදන්නයි යන්නේ. ඕගොල්ලන්ට මේකට හොඳයි කියලා හිතෙන ඕනම පළතුරක් ගන්න පුළුවන්. අපේ ගෙදර කෙසෙල් තිබ්බ ටිකක් ඉදිලා වැඩි වෙලා. ඉතින් මම මේකට ගත්තේ කෙසෙල්. කෙසෙල් මේ විදිහට පොඩියට කපාගෙන ඒකට දෙහි ටිකක් එකතු කරලා ෆ්‍රීසර් එකේ තියන්න ඕනි. දෙහි නම් එකතු කරන්නේ කෙසෙල් වල පාට වෙනස් වෙන්නේ නැති වෙන්න. තව මේකට මං ගත්තා පොල් ගෙඩියක ගාගත්ත පොල්. අපේ නංගිලා දෙන්න සමගියෙන් එකතු වෙලා බාගේ ගාලා දුන්න පොල් තමයි ඔය තියෙන්නේ. ඊළඟට ඒ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා වතුර ටිකකුත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඊට පස්සේ කිරි ටික මිරික ගන්නවා. ඔය බ්ලෙන්ඩ් කරන්න දෙවෙනි පාර. පොල් ටික දෙපාරක් බ්ලෙන්ඩ් කරලා මිරික ගත්තොත් ඇති. එතකොට මට ආවේ ඔය වගේ කිරි ප්‍රමාණයක්. ඒ ටික තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ. පැය එකහමාරකින් දෙකකින් පස්සේ කිරිවල උඩ මිදිලා තියෙන ඝනකම් තට්ටුව පරිස්සමෙන් වෙන් කරගන්න ඕනි. මේ වෙද්දි කෙසෙල් ටිකත් අයිස් වගේ කූල් වෙලා තිබ්බේ. ඒ ටිකයි වෙන් කරගත්ත උකු කිරි ටිකයි බ්ලෙන්ඩර් කප් එකට දාලා ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් ඔය ටික ෆ්‍රීසර් එකට දාන්න ඕනි. පැය 4ක් විතර ගියාට පස්සේ ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන ආයෙ බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් එක දාන භාජනයේට මේ මික්ස්චර් එක දාලා ආයෙත් ෆ්‍රීසර් එකේ තියනවා. මගේ අයිස්ක්‍රීම් එක සෙට් වෙන්න පැය 6ක් විතර ගියා. ඒක ඉතින් රිෆ්‍රිජරේටර් එකේ ටෙම්පරේචර් එක අනුව වෙනස් වෙනවනේ. කොහොමත් හරියටම සෙට් වෙන්න ඊට ආසන්න වෙලාවක් යයි. ඕගොල්ලන්ට කැමති නම් චොක්ලට් සිරප් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. හදලා ඉවරයි. දැන් තමයි අයිස්ක්‍රීම් එක සෙට් වෙලා ඉවර වුණේ. දවල් කන්න බලාගෙන හැදුවේ හැබැයි දැන් වෙලාව 11:00 රෑ 11:00. ඕගොල්ලෝ දවල් කන්න බලාගෙන හදනවා නම් ඊට කලින් දවසේ රෑ හදන්න පටන් ගන්න. දවාලක වගේ හදන්න පටන් ගත්තොත් කන්න වෙන්නේ පහවදා දවල්. අයිස්ක්‍රීම් එක හොඳට ඇවිල්ලා තිබ්බා. මම ගත්තේ ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල් ගත්ත නිසා දන්නෙත් නෑ අර කෙසෙල් වල පොඩි තියෙනවනේ ඇඹුල ගතියක්. ඒක නිසා චුට්ටක් ඒ කෙසෙල් වල ඇඹුල තියෙනවා. නැත්තම් රහයි අවුලක් නැහැ. අවුලක් නැහැ. මේක වැඩි වැඩක් කරන්න නැති වුණාට ගොඩක් වෙලාව යනවා. ලොකු වැඩක් කරන්නේ නැහනේ. කෙසෙල් ටිකයි පොල් කිරි ටිකයි දාලා මික්ස් කරලා ෆ්‍රිජ් එකේ තියන්න විතරයි තියෙන්නේ. හැබැයි ගොඩක් වෙලාව යනවා. පැය 14ක් 15ක් 16ක් වගේ යනවා සෙට් වෙලා ඔක්කොම වෙලා එන්න. ඕගොල්ලොත් එහෙනම් try කරලා බලන්න. හොඳයිද කියලා. අය දවසක එනකන් channel එක subscribe කරලා තියාගන්න. මං ගිහින් එන්නම්. bye